ඉතින් ආයුබෝවන්. අපි අද ඇවිල්ලා ඉන්නේ මධ්‍යම පළාතේ ටිකක් ලස්සන තැනකට. මේ වැඩි ප්‍රසිද්ධ නෑ. ප්‍රසිද්ධ නෑ කියන්නවත් බෑ. පුංචි නවසීලන්තේ කියලා අහලා තියෙනවා. අන්න එහෙ තමයි අපි දැන් අද ඉන්නේ. ඉතින් අපි අද ඉන්නේ බෙල්ලුඩ් වල. මෙතන තියෙන වලට වැව. වැවේ නම මට මතක නෑ බලමු. මම පොඩ්ඩක් බලලා කියන්න. වැවේ නම මට මතක නෑ හරියට. අපි මේ එතනින් උඩට යන්න පුළුවන්. හරි ලස්සනයි මේ ටික. පොඩ්ඩක් උඩට ගිහිල්ලා කතා කරමු. යන්කෝ. ඉතින් මේ වැවේ නම මුතු කෙලින වැව. මුතු කෙලින වැව කියලා තමයි තියෙන්නේ. මේක මේ කඳු ටිකක් මැද්දේ වට වෙච්ච හරි අමුතු විදිහේ මේ වතුර පිරිච්චයක්. මේක කෘත්‍රිම එකක් දාත් මන්ද කෘත්‍රිම නෙමෙයි වගේනේ. මිනිස්සෙක් හදපු වැවක් කියලා කියනවා. ඉතින් කතා ගොඩක් තියෙනවා. මේකේ මේ විශේෂත්වය තමයි මේ කැම්ප් කරන්න තැන් ගොඩක් තියෙනවා. අර මේ ඔයගොල්ලන්ට පේන මේ පිටිපස්සේ පාරක් තියෙන උඩට යන්නේ. ওই පාර දිගේ මේ උඩට ගියා අපි උඩට යන් එතනට. මේ පාරවල් තියෙන ගොඩ හරියක්. මේ ගොඩක් ඉතින් ඔය කපල් තමයි ඇවිල්ලා ඉන්නේ. ලස්සන මාළු ඉන්නවා. හොඳයි. කැම්ප් කරන්න හොඳයි. හරි නිස්කලංක පරිසරේ. හරි සූදු මාළු ඉන්නේ. මාත් පුතේ දුමුරු. පොඩි මාළු ඉන්නවා. ඉතින් අපි උඩ නගින ගම. පේනවද? හන්තාන නගිනවා වගේම තමයි. මේ අර හන්තානේ පේනවා හරි. යන් කොටට. ඉතින් ඔන්න මුදුනටම ආවා. පේනවා ලස්සන කොහමද කියලා. දිව්‍ය ලෝකෙට ආවා වගේ. අද නම් මේ හුලං එහෙම අඩුයි ටිකක් මේ ඔහෙ වෙලාකුළු ගතියක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ මෙන්න මෙතන මේ පේන්නේ. ආවේ හන්තාම තමයි පේන්නේ. මෙතන අර චෛත්‍ය පේනවා. මෙන්න මෙතන. මෙතන මේ කැම්පින් සයිට් එකක්. මෙතන ලොකු කැම්පින් සයිට් එකක් තියෙනවා. මෙතන මේ ගොඩ දෙනෙක් ඇවිල්ලා කැම්පින් කරන්න පුළුවන් එක සැරේ. මේ view එක අපේ නෑ බිම පොඩි පතුරක් දාගෙන මේව කරගෙන ඉන්නවා. බලමු. දැන් චුට්ටක් ඩ්‍රෝන් එකේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලට පෙන්නන්නම්. එහෙනම් බලන්න. හැමදාම වගේ අපිට යාළුවෙක් හම්බුණා. මේ මෙහෙන්ඩා. ජරා වැඩ ගන්න එපා මෙහෙන්. හා. මොකද නම? ඈ? මොකද්ද ටොමියෝගේ නම? ටොමියෝ නම කියපන්කෝ බං. දුම හොරදලෑ මේකගේ තියෙනවා. යා. කෙලත් ගෙව මගේ අතේ. යා බානේ ගන්න. ඉතින් මේ අද නම් ඇත්තට කිසිම හැලහොල්මනක් නැහැ. වහින්න වගේ නිසා දැන් ගොරවනවත් එක්ක මේ ඇහෙනවා මෙහි උඩ. මේ හුලම් පාරක්වත් නැහැ. මේ දුමත් චුට්ටක් තියෙනවා ලොකුවටම නැහැ. හුලන් ටිකක් නැති එක තමයි පොඩ්ඩක් පාඩු. හුලන් ටිකක් ආවනම් මේ ටික ලස්සනයි මේ. ඔයාලට පේනවද මේ කැරි? ටික ලස්සනයි හුලන් ටිකක් එහෙම ආවනම්. ඉතින් මේ
මෙතන ගොඩක් ඉන්නේ කපල්. මේ ට්‍රැවල් කරන කට්ටිය නම් එනවාද කියන්න මම දන්නේ නැහැ. එනවා කැම්ප් කරන්න කට්ටිය ඇවිල්ලා තියෙනවා. මෙතන මේ ගිනිමැලේම ගහපු දර කෑලි එහෙම තියෙනවා. තව මේ මෙතන පේනවා මම හිතන්නේ යන්න තන මේ පේනවා කබරගල. අර මේ නාවල පිටියෙන් යන්න තියෙන්නේ කබරගල කියලා ලස්සන හයිකින් ප්ලේස් එක. මම හිතන්නේ මේ ඒක තමයි මෙතනට පේන්න තියෙන්නේ. එතනින් එහා පැත්තේ හන්තාන පේනවා. ඊට පස්සේ හන්තානට එහා පැත්තේ චෛත්‍යයක් තියෙන මොකක්ද ඒක නම් මට හරියට මතක් වෙන්නේ නැහැ. අපි බලමු මේ මතක් කරලා බලන්න. මෙතනින් එහා පැත්තේ නම් පේනවා මොනවද කියනවා මම හරියට දන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමු ගිහිල්ලා. තේ වතු ටිකක් තියෙනවා ගිනි තියලා වගේ තියෙනවා. පේනවද දන්නේ නැහැ බලන්න. පේනවා. මේ වැව් දෙක වැවකුයි ජලාශයක යෝගයකුත් මෙතනත් පේන්න තියෙනවා. ඒවා නම් ඇත්තට මම දන්නේ නැහැ. අපි මේ ඉතින් පොඩ්ඩක් ඉන්නවා මෙතනලා දැන් නම් පොඩ්ඩක් කූල්. ප්‍රශ්නේ නැහැ. අවුවකුත් නැහැ. කූල් හොඳට තියෙනවා. ටිකක් කළා මෙතන ඉඳලා එමීට පල්ලෙහාට බහිමු දැන් කණ්ඩත් ඕනේ බඩත් කිනි. ඔන්න ඉතින් වාසනාවන්ත ලෙස මදි පාඩුවත් හරි වහිනවා. එයානම් ජැකට් එකක් ඇඳගෙන ගගන ගමික් වගේ බල්ලත් එමිතෙමි යනවා අපිත් එක්කම. අන්න දැන් නම් මීදු වෙනවා අර පැත්තෙන්. දැන් නම් කට්ටිය ගියා ඔක්කොම වගේ මේ වහින්න පටන් ගත්තානේ. අපිත් මෙහි මීට පොඩ පල්ලෙහාට යනවා. දැන් මෙතන තෙමෙනවා ගොරවනවත් ඇහුණා. කම්බක් උඩින්වත් හොඳ නැහැනේ. මීට පල්ලෙහාට යනවා. බලු වලි. යා ආය අර හරක් ගොපල්ල තමයි යන්න ඇත්තේ. වෙන මිනිස්සුන්ගේ හරක් නෙමෙයි. ඉතින් මේ දැන් පල්ලෙහාට බහිනවා අපි. තෙමීගෙන. ඔක්කොමලා ගියා. මෙතන දැන් ගොඩක් කපල්ස් එහෙම හිටියා. මේ ඇස්සෙන් දැන් ඉන්න තනක් නැහැ, ගස් නැහැ. කට්ටියම ගියා. අපි තෙමීට පල්ලෙහාට බහිමු. ගහක් අතර ගිහිල්ලා මේ පොඩ්ඩක් වැස්ස බලලා කණ්ඩත් ඕනේ. බලමු. ඉතින් අද ක්ලයිමේට් එක නම් පට්ට අවුල්. මේ දැන් වැස්සත් එක සැරයක් රටේම නිකන් කළු වෙලා මේ වෙලාව තමයි තියෙන්නේ. නවසීලන්තේ වගේ ටිකක් තියෙනවා ඉතින්. ඉතින් හරකුත් ඉන්නවා. අර උඩ ඉන්නවා ගොපල්ලෙක් ඉන්නවා. ගොපල්ලෙක් එක හරක් ටිකක් ඉන්නවා. මෙතන මොකක් හරි මේ ආමි කැම්ප් එකක් තියෙනවා මං හිතන්නේ. එහා පැත්තේ මේ ගහලා තියෙනවා නාවික හමුදා කඳවුර. තලාතු ඔය මේ ගහලා තියෙන ඔබ දකින සොඳුරු ලොව දරුවන්ට රැක දෙන්න. කියන්නේ ඉතින් මේවා පරිස්සම් කරගන්න කියලා තමයි තියෙන්නේ. පරිස්සම් කරලා දෙන විදිය වෙනව නෙමෙයි. දාලා තියෙන ඒවා. දැන් ඉතින් මේ කලුර හැල්ල නිසා අපි මේකට පල්ලෙහාට යනවා. දැන් මේ නෝරින්දනුත් ආව මං හිතන්නේ කිලෝමීටර් 25ක් විතර මේ ඇතුළට. ඉතින් තලාතෝය කියන ටවුන් එක පාස් කරගෙන තමයි මෙහාට ආවේ අපි. මේ අපි එහෙනම් අපේ මේ පොඩි වීඩියෝ එක නැත්නම් පොඩි බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. කොහේ ආයෙත් නැද්ද? යාර මල් ටිකක් හම්බෙලා. එහෙනම් ඉතින් මේ අපි ආයෙත් අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බ වෙනකම් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එතකන් ජය වේවා. Bye. Bye.